දැන් අපි මේ කතා කර ඉන්න ප්‍රමිතිය තමයි LKS 16 දේපල පිරිය සහ උපකරණ. එතකොට අපි කිව්වේ අපි බස් එකක් ගෙනල්ලා ස්පීකර් ගන්න. මේ ලක්ෂ 2කමාරක් වේදම් කරනවා. මොකද බස් එකේ වටිනාකමට මේකත් එකතු වෙනවද නැද්ද? බස් එකේ මිලට, බස් එකේ පිරිවැයට මේ 2,50,000ක් එකතු වෙනවද නැද්ද? අන්න එකතු වෙන්නේ නැහැ නේද? ඇයි හේතුව? මේ ප්‍රමිතයට අනුව එකෙම එකතු වෙන්න නම් මේ ස්පීකර් ගන්න කියපු වියදම නිසා එක්ක බස් එකේ ඵලදායී ජීව කාලය වැඩි වෙනවා. වැඩි වුණා නැහැ. එක්ක බස් එකේ ධාරිතාවය වැඩි වෙනවා. වැඩි වුණා ඒත් නැහැ. එක්ක ගුණත්වය වැඩි වෙන්න ඕන. ක්වොලිටි ඒත් නැහැ. එහෙනම් මේ ලක්ෂ 2කමාර නිකම්ම වියදමක් විතරයි. මේ වත්කමකට එකතු කරන්න බෑ. වත්කමක් විදියට ගන්න නැහැ. ඔන්න ওই විදියට තමයි අපිට LKS 16 කියලා දෙන්න.